කපුකමට එහාගිය අපේ කාලේ මනුස්සකම කේසරි මංගල පියස. සුබ දවසක් ඒ වගේම සුබ නැකතක්. ඓතිහාසික වටිනාකමක් ඓතිහාසික ඉතිහාසයක් තියෙන සුන්දර කුලියාපිටිය පුරවරයේ ඉඳන් අපිට සහ සම්බන්ධ වුණ බොහොම වැදගත් ඒ වගේම කේසරි මංගල පියස විදේශගත මංගල යෝජනා ඒකකයේ යටතේ අපිත් එක්ක සම්බන්ධ වුණ බොහොම සුන්දර මනාලියක් ඒ වගේම ජීවිතයේ දිනපු උත්සාහවන්තයක් විදේශ රටක ගිහින් සේවය කරගෙන තමන්ගේ අරමුණු වලට කාන්තාවක් ළඟා වීම මම හිතනවා අපි සියල්ලෝම අගය කළ යුතු කාරණයක් සහ තවත් එවැනිම ඉදිරියට ජීවිතයේ සියලු බාධා ජයගෙන ජයග්‍රහණය කරන්න අපි හැමෝම යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඉතින් මනාලියක් විදිහට මංගල දවස තමන්ගේ අනාගතය ගෙවන්නේ කාත් එක්කද කියන කාරණය අපිත් එක්ක සහසම්බන්ධ වෙලා තමන්ගේ ආදරණීය මෑණියන් එක්ක ජීවිතයේ දුක සැප සතුට ඉදිරියට බෙදා ගන්න මනාල මහත්තයා හොයන කාර්යයට බොහොම ආදරෙන් කේසරි මංගල පියස එකතු වුණා කියලා මතක් කරන්න ඕනේ. ඉතින් අපි යමු තොරතුරු වලට 10/882 සුබ මංගලම් කියලා වුණ අපි ප්‍රාර්ථනා කරනවා. वर्ष 1998 ඔක්තෝබර් මාසයේ 31 තමයි උපන්දිනය සිද්ධ වෙන්නේ. 1998 10/31 වයස අවුරුදු 26යි. බොහොම ලස්සන මනාලියක් ජීවිතයේ අර විවාහයකට ආදරණීය අම්මේ තාත්තේ තමන්ගේ දුවට ලස්සන වැදගත් මනාලියක් හෙව්වනම් මම හිතනවා කුලියාපිටියේ මේ මංගල යෝජනාව ගොඩක් ගැළපේවි සහ ඕගොල්ලන්ගේ අනාගතයට බොහොම වටිනා දෙයක් වේවි. කුලියාපිටිය තමයි උපන් ගම බිම. කුලියාපිටිය කියපුවහම සියලුම ජාතීන් බොහොම ආදරෙන් සංහිඳියාවෙන් ජීවත් වෙන කුෂිකර්මාන්තයේ මූලික වුණු ඒ වගේම බොහොම ආගන්තුක සත්කාරයට බර පළාතක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ විශාලම බුලත් පොළ පිහිටලා තියෙන කුලියාපිටිය කියන එක මතක් කරන්න ඕනේ. ඉතින් ලක්නේ මකර උස අඩි 5 අඟල් 1යි විදේශගත තමයි රැකියාව. අපි මේ වීඩියෝ එක කරන්නේ 2025 හරියටම 6 වෙනි මාසේ පළවෙනිදා. ඉතින් මේ වෙද්දි ලංකාවට ඇවිල්ලා ඉන්නේ. කතා කරන්න පුළුවන් අපි දුරකථන අංකය දාලා තියෙන. ඒ වගේම ස්ථිර නිවසක් තියෙනවා. අම්මා තාත්තා බාල සහෝදරයෙක් ඉන්නවා. තාත්තා රැකියාවක් කරනවා. නීතිය ඉදිරියේ වැරදිකාරයෙක් වෙලා නැහැ. ලෙඩ රෝග කිසිම දෙයක් නැහැ. විදේශගතව සිටින අයෙක් නම් විශේෂයි කියන කාරණාව මතක් කරන්න ඕනේ. කේන්දරයට ගැලපෙන බලාපොරොත්තු වෙන්නේ බොහොම නිදහස් සුන්දර ජීවන ගමනක් ගත කරන්න සහකාරයක්. ඉතින් කතා කරන්න කේසරි මංගල පියසට අපි උදව් කරන්නම්. මේ තමයි කපුකමට එහාගේ අපේ කාලේ මනුස්සකම කේසරි මංගල පියස. තවත් වීඩියෝ එකක් අරගෙන එන්නම් හැමෝටම. තෙරුවන් සරණයි. සුබ දවසක් වේවා. ආයුබෝවන්. ආයුබෝවන්. සුබ දවසක් ඔබට. කේසරි මංගල පියස වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. ඔබ තවමත් තනියමද? දැන් වයසත් හරි වගේ. ගෙදරිනුත් බනිනවා තමයි. ඔයාට ඕනේ යාමද? එයාව හොයලා දෙන්නම්. කපුකමට එහාගිය අපේ කාලේ මනුස්සකම කේසරි මංගල පියස. විස්තර ඔක්කොම කියන්නම්. 076යි 49යි 59යි 317. වෙලව හන්දියා. තෙරුවන් සරණයි.